What Dostlar dari indeki organ lamaya kaldı organ endi giyada. Dostlar nano. මේ අවස්ථාවේදී පිළිගැනීමේ කතාවක් ලෙස ඔබ අහගන්නට සූදානම්. අපගේ කුංජවත්ත ලෝකපේ ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමයේ අපේ සංගමයට ඔබට ඒ කියන්නේ ඔබට අපිට ඇස් කණ්ණාඩි ලබා ගැනීම සඳහා මේ කෙරෙන උතුම් ක්‍රියාවට අද දින ප්‍රධාන අමුත්තා ලෙස මේ පැමිණි. ඒ වගේම මේ ඔබට මේ කණ්ණාඩි ලබා දීමට මූලිකව පුරෝගාමී වන අපගේ සාමමිනිසුරු වෛද්‍ය විරාජ් පෙරමුණ මේ දොස්තර මහතාගේ නමසට එතුමා අපි මේ සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අප ග්‍රාමයේ සාම මිනිසුරු කේඩී ඩයස් මහත්මයාව ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තුඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමේ සභාපති නිහාල් මහත්මයාව අපි ආදරයෙන් පිළිගන්නවා. පැමිණ සිටින ඔබ සැමවත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අපගේ කාර්මික නිලධාරීන් දෙදෙනාවත් ආදරයෙන් පිළිගන්නවා. අපි මේ කාර්යයේදී ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන මේ අපගේ වෛද්‍යාචාර්ය විරාජ් පෙරමුණ මහත්මයාට අපිට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම පිළිබඳව. ඔබට ඔබේ වාරයේ ඉතුරු ඔබ නිහතමානීව මෙනේ ඉඳලා ඔබේ ඇස් කණ්ණාඩි ලබා ගන්න හැටියට ආයාචනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ගානවත් විනාඩියක් පඩ නවත්තවල. වැඩි කතා කරන්න එපා. අද ලෝකෙ ඉන්න විනාඩි දෙකක් පොඩ්ඩක් මේ ස්පීඩ් එකේ පොඩ්ඩක් කතා කරලා යන්න. කතා කරොත් එන්නේ ඇස් අන්ධවීම කියන්නේ ඇස් පෙනීම අඩුවීම රෝග දෙකක් විදිහට දක්වන්න පුළුවන් මේ වෙලාවේ. එකක් භයානක නැති එකක් භයානක තත්ත්වයක්. ඇස් පෙනීම අඩුවීම හේවත් අන්ධවීම ඇති වෙන්න හේතු දෙකක්. එකක් තමයි ඇසේ සුද මතුවීම. ඒක භයානක එකක් නෙමෙයි. ඒකට ප්‍රධානම හේතුව වයසට යෑම. ඊළඟ හේතුව දේවැඩියාව වගේ රෝග හඳුනන්න පුළුවන්. ඒ ඇසේ සුද ඇතිවීම කියන භයානක රෝගයක් නෙමෙයි. ඇස් පෙනීම අඩු වෙනවා. ඒක අර කාචය අවපෑ ගැනීමයි ඒකට හේතුව. ඒ කාචය අයින් කරලා අලුත් කාචයක් දාපුවා හොඳ පෙනුමක් ගන්න පුළුවන්. ඒක සුද ඔපරේෂන් කරන එක ඉක්මනින් කරන්න ඕනේ සත්‍යමක් නෙමෙයි. අවුරුදු කීපයක් පරක්කු වෙලා සුද මේරුවට පස්සේ කළා කියලා කිසිම
හානියක් ඇහැට වෙන්නේ නැහැ. ඒ සුද සම්බන්ධය කිවරයි. ඊළඟ රෝගය ඇසේ ප්‍රෙෂර් එක ඇති වීමවත් ග්ලූකෝමා කියන රෝගය. ඒකෙදිත් ඇසේ පෙනීම අඩු වෙනවා. ඒක ටිකක් භයානකයි. ඒක කල් අරින්න හොඳ නැහැ. ඇස් පෙනීම ඒ අඩු වෙනකොට ඒකේ තියෙන අනිත් රෝග ලක්ෂණ තමයි ග්ලූකෝමා කියන එකේ ඇසේ අලුයින් ගිරියා වටේ පොඩි රතු වීමක් වෙන්න පුළුවන්. ඊළඟට ඇහැ බෝලේ ඇතුලේ කැක්කුමක් එන්න පුළුවන්. ඒකත් එක්ක ඇසේ පෙනීම අඩු වෙනවා නම් ඒක ටිකක් භයානකයි. ඒක ඇසේ ප්‍රෙෂර් හේවත් ග්ලූකෝමා. ඒ කියන්නේ ඇහැ ඇතුලේ පීඩනය වැඩි වෙනවා. ඇහැ ඇතුලේ පීඩනය වැඩි නොත් වෙන්නේ ඇහැ ඇතුලේ තියෙන ස්නායු ටික ටික මැරෙන්න ගන්නවා. ඒක ප්‍රමාදයෙන් කරන්න ගත්තොත් ස්නායු ගොඩක් මැරෙනොත් අන්ධභාවයක් ඇති වෙනවා. ඒක හොඳ කරන්න බෑ. ස්නායු කියන එක බද්ධ කරන්න බෑ. දන්නවනේ. ඒක නිසා එවැනි අවස්ථාවක ඇහි පෙනීම අඩු වෙනවා නම් ඇසේ කැක්කුමක් එක්ක අලුයින් ගිරියා වටේ පොඩි රතු වීමක් එක්ක එනවා නම් ඒ ගැන පොඩක් ඉක්මනින් වෛද්‍යවරයෙක් හම්බෙලා ඒක ඇසේ ග්ලූකෝමා නම් ඒකට බෙහෙතුක් තියෙනවා. පොඩි සැකකමකුත් ඒක නිවැරදි කරගන්න පුළුවන්. ඉතින් ඒ පණිවිඩය තමයි මට මේ අවස්ථාවේ කියන්න අවශ්‍ය වෙන්නේ. මගේ වචන ස්වරූපය එතනින් අවසන් කරනවා. දීලා මොනවාරි කෑ හැකින්ද? සමේදද? ඈ?
දැන් ළඟනේ අර කට්ටේනවා අර කෙරුවා කට්ටේනවා. කාර්මිකව කට්ටනේ UN එකේ මේ සෞඛ්‍ය ආයතනයේ ඕකේ දුන්නා. ඕකේ දුන්නා මින් දුන්නා නුදුන්නා මිනිස්සු මැරෙනවා. අර සංකූලතාව එහෙම තිබ්බා. ඒකයි ප්‍රශ්නේ. අර